ඔබත් දිනකට පැය 9ක්කෝ ඊට වඩා පරිගණකයේ භාවිතා කරන කෙනෙක්ද? බොහෝ වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීමෙන් ඇස් පියලි යථා තත්ත්වයට පත් කළ නොහැකි හානි සිදුවන බව ඔබ දැන සිටියාද? එහෙනම් මේ වළක්වා ගැනීම පුළුවන් ද බැරිද යන්න සොයා බලමු. ටෝකියෝහි ටෝහෝ සරසවියේ පරීක්ෂක පිරිසක් පරිගණකයේ භාවිතා කරන වැරදි වයසේ පුද්ගලකින් 10,000ක් ඇසුරින් කරන පරීක්ෂණයකින් මේ බව හෙළි වී තිබෙනවා. එම පිරිස අතරින් සෑම 100 දෙනෙකුගෙන් 5 දෙනෙකුටම 100%ක පරිගණක හේතුවෙන් ඇතිවන දෘශ්‍යාබාධවලට ලක් වී ඇති බව හෙළි වී තිබෙනවා. අද වන විට වාණිජ්‍යකරණය සමග නැතිනම් බැරි දෙයක් බවට පරිගණකයේ පත් වී තිබෙනවා. එමෙන්ම පරිගණක ක්‍රීඩා වැනි දේවල් වලට අධික වශයෙන් හුරු වීම වැනි හේතු කොටගෙන ඇසේ සියුම් ස්නායු දුර්වල වීමකට පත් වෙනවා. ඇසට සිදුවන මෙවැනි හානි වලින් වැළකී පරිගණකයේ භාවිතා කිරීමට ඔබ කැමති ඇති. එසේනම් විද්‍යුත් නිර්දේශ කර ඇති ඉතාමත් පහසු පහළ උපදෙස් පිළිපදින්නට සිදු වෙනවා. අංක 1. පරිගණක තිරය ඔබේ ඇස් මට්ටමට යාන්තම් පහතින් හා ඇසේ සිට සෙන්ටිමීටර් 60ක් දුරින් පීඩනසේ සකස් කරගත යුතුය. ඇස් මට්ටමට වඩා ඉහළින් තබා ගැනීමෙන් ඇසට හානි පමුණවනවා. අංක 2. පරාවර්තනය දිදුලීම වළක්වා ගැනීමට දිදුලන්නේ නැති පෙරණයක් ෆිල්ටර් එකක් භාවිතා කරන්න. එමගින් නිසියාකාරව ආලෝකයේ පෙරීමක් සිදුවන බැවින් ඇසට පහසු වෙනවා. අංක 3. වරින් වර ඔබේ අත්ල මගින් රූප සටහනේ පරිදි ඇස් මෘදුව තද කරන්න. ඇසේ මාංශ පේශීන් ලිහිල් වීමට ඒ උපකාරයකි. අංක 4. දිවා කාලයේදී කවුලකින් පිටත හත් දසුනක් දෙස ඉඳ හිට බලන්න. අංක 5. නැගී සිටීමටත් අතපය හිරියර ගැනීමටත් අවස්ථාව ලබා ගන්න. හැකිනම් පරිගණක කටයුතු හා වෙනත් කටයුත්තක් මාරින් මාරුවට කරන්න. අංක 6. යම් වස්තුවක් දෙස ඈතින් තබා බැලීමට පටන් ගන්න. දැන් ඒ කෙමින් කෙමින් ඔබගේ මූණ වෙත ලං කරගන්න. අංක 7. තමාට වඩා දුරින් පිහිටි වස්තුවක් දෙස පරිගණකයේ යෙදෙන සෑම විනාඩි 25කට වරක්ම එක එල්ලේ බලමින් තදින් ඇස් පිල්ලම් ගැසීම සිදු කරන්න. පරිගණකයේ භාවිතා කරන ඔබට මෙම සරල උපක්‍රම අනුගමනය කිරීමෙන් පරිගණක නිසා ඇතිවන දෘශ්‍යාබාධ බොහෝ දුරට වළක්වා ගැනීමට හැකිය. දිනපතා ඔබට වටිනා තොරතුරු දැනගැනීමට විශ්ව ඇස අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.